ශ්‍රී ලංකා කණ්ඩෑම හා බංගලාදේශ කණ්ඩෑම අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට තරගයේ වැඩි ගෞරව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩෑමට හැකියාව ලැබුණා. ඉතින් අද දිනේදී ඉතා වාසනාවන්ත ලෙස ශතකය පෙන්නමානයේදී දැවී යන්නට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට සිදු වුණා. දුවද්දී දැවී යාමකට ලක් වූ කුසල් මෙන්ඩිස් ඒ වන විට පන්දු 87කින් ලකුණු 84ක් ලබාගෙන තිබුණා. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ මෙම දුවද්දී දැවී යාමත් සමග ඔහුට කිසියම් ආබාධයක්ද සිදු වී තිබෙන අයුරු දක්නට ලැබුණා. ඉතින් එම නිසාම බංගලාදේශ දෙවැනි නිම වෙනුවෙන් පන්දු රකින්නටද කුසල් මෙන්ඩිස් අද දිනේදී පිටියට පැමිණියේ නැහැ. ඉතින් කුසල් මෙන්ඩිස් අද දිනේදී ආබාධයකට ලක්වන විට ඔහු ගැන සොයා බලන්නට බංගලාදේශ ක්‍රීඩක මුෂ්ෆික රහීම්ද කටයුතු කර තිබුණා. එහිදී කුසල් මෙන්ඩිස් ළඟට ඔහු පැමිණ ඔහුගේ සුවදුක් සොයා බලන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුණේ ප්‍රශංසනීය ලෙසයි. ඉතින් පසුගිය කාලය පුරාවටම ක්‍රීඩා පිටිය තුල ආවේගශීලීව හැසිරුණු බංගලාදේශ ක්‍රීඩකයන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග සුහදව කටයුතු කිරීම විස්තර විචාරකයන්ගේ පවා පැස්සුමට ලක් වී තිබෙන අයුරු දක්නට ලැබුණා. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ දකුණු උරය කිසියම් ආබාධයකට ලක්ව තිබෙන අතර බොහෝ විට MRI පරීක්ෂණයක් ඔහුට සිදු කිරීමට සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.